දැන් මම කියන්නේ මෙතන රිපෝටර් වල කියලා මෙතනට එන්නේ ඇත්තටම දෙපැත්ත කන්නේ උන්නේ ඇත්තටම එන්නේ එහෙම එහුන්. ඒ හින්දා කරුණාකරලා කතා කරන්න දෙයක් නැහැ. මේ වෙන්නේ වැඩේ හරියට ඔයත් දැන් යන්න ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ. මේ වැඩේ මේ විදිහට වෙනවනේ. ඔයත් යන්නකෝ දැන් මේ හරි ඔයත් යන්නකෝ. බලධාරීන්ට දැනුවත් කරත් දැන් මෙයා මේක කතා කරපු හින්දා මම මේක කියන්නේ නැත්නම් මම මේක කියන්නේ අර උඩ ගෙදර මල්ලි කෝල් කරලා දිස්ත්‍රික් ඉංජිනේර් තර්ජනය කරලා තියෙනවා මෙතනින් එහාට යූ කාණු දාන්න එපා කිය. මම කියන්නේ අච්චර ගැඹුරක් වී කාණුවකින් නවතන. ඔයා කැමරා කරන්න අර ඉන්න ගැඹුරෙන් මේ ඒ ප්‍රමාණයට මෙන්න ඕනේ මෙහෙට කාණුව. නැත්නම් වතුර උඩ යනවනේ. එතකොට වී කාණුවක් මෙහෙම දැම්මොත් මේ ගෙදරට එන්නේ කොහොමද මං? වාහනයක් ගන්න කොහොමද? මම කියන්නේ මෙතනට මම මුලින් ඉඳන්ම කිව්වේ මෙතනට යූ කාණු දාලා අර පල්ලෙහාට පාර මැද්දෙන් කඩන්න ඕනේ. මේ ටික යූ කාණු දාලා අර පල්ලෙහා අර ඒගොල්ලෝගේ ඇවිල්ලා පෞද්ගලික දාපු මේකක් ඒක එච්චර ලොකු ශක්තියක් නැහැ. එතකොට එතනට වෙනකන් කාණුව හදන්න කිව්වා කියලා. අර මාලි කෝල් කරලා කියලා තියෙනවා දිස්ත්‍රික් ඉංජිනේරට තර්ජනය කරලා තියෙනවා මේ එපා කියලා මේක හදන්න. මෙතනින් එහාට. මම බොරු කියනවා බඳු හෙල පිටියට කෝල් කරලා හරි අහන්න බඳු හෙල පිටේ සර්ට කවුරුත් එහෙම කතා කරේ නැද්ද කියලා. මම මෙච්චර කිව්වේ නැහැ. ඇත්තට මම මේක මාධ්‍යට කියන්න උමනාවක් උන්නේ නැහැ. හැබැයි මම මේ දැන් මේ කතා කරපුවා කියන්නේ මම මට ප්‍රශ්නෙට විසඳුමක් එනවා නම් මම කොහෙත්ම මේකට ප්‍රශ්න දාන්නේ නැහැ. මම කියන්නේ ඒගොල්ලෝගේ ප්‍රශ්න වලට විසඳුමක් දුන්නා නම් මැද්දෙන් බැයි නම් අයිනෙන් බැයි නම් පාර කඩාගෙන හරි මේකට විසඳුමක් දුන්නා නම් මෙච්චර ලොකු මුදලක් වියදම් කරා මෙතනින් එහාටත් හදලා දෙන්න අපිට. ඇයි අපි වෙන මොකද්ද මේ මොන පක්ෂයේ ભેද වැඩක් නැහැ. අපි මේ පැත්තට മന്ത്രി කෙනෙක් හරි ටීఓ හරි කවුරු හරි ප්‍රාදේශ සභාවක් තියෙනවා නම් හැමෝටම එක නීතිය නම් ඒ නීතිය අපිටත් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒගොල්ලන්ටත් ක්‍රියාත්මක වෙන්න ඕනේ. මම කියන්නේ එච්චර. එහෙම කරනවා නම් මේකටත් යූ කාණු දාලා හරි විදියට හදලා දෙන්න. එච්චර. ඒගොල්ලෝගේ ප්‍රශ්නට විසඳුමක් හැබැයි ඔය කියන විදියට ඉංජිනේර්ස්ලා නෙමෙයි පාරමැද්දෙන් මුලින්ම මේ යෝජනා කරලා තියෙන්නේ කාන්තා සමිතියක ගෑනු ටිකක් තමයි යෝජනා කරලා තියෙන්නේ. ඒක මොනවා හරි ඔප්පු කරන සාක්ෂි තියෙනවද? ඩොකියුමන්ට්ස් එකේ පළවෙනි මාසේ 9 වෙනිදා. එතකොට මෙයා ප්ලෑන් ඇඳලා තියෙන්නේ පස්වෙනි මාසේ 14 වෙනිදා. දෙවෙනි ප්ලෑන වෙනස් කරලා තියෙන එකේ දින රහිතය මුකුත් නැහැ. සභාපතිතුමාගේ අසනත් නැහැ. මම ලීගලි කතා කරන්නේ මම තොරතුරු සොයා ගැනීම පනත යටතේ මම මේ කතා කරන්නේ. දිනේ බලන්න පළවෙනි මාසේ 9 වෙනිදා. එතකොට මේ ඒ කියන්නේ මේ മന്ത്രി පත් වෙලත් නැතුව മന്ത്രിතුමා පත් වෙලත් නැතුව මාර්ගයේ මැදින් මේ දැන් මේක මේ ඉහළ බියන්විල මැදෙම ග්‍රාම සේවා වසමේ අයත් ඉහළ බියන්විල ග්‍රාමයේ සුසාන භූමියට අයත් යාබද පාර වර්ෂා දිනවලදී වැසි වතුර නිසි අයුරින් ගලා යාමට ඉඩ පොළස්ථාන ඇතිවීමෙන් ජලය එකතු වීම නිසා එහා මෙහා පයින් ගමන් කිරීමට මෙන්ම වාහන ගමන් කිරීමටද දැඩි අවහිරතාවයක් මතුවී තිබේ. මේ පිළිබඳ නොඑක් වරක් වගයුත්තන් හට දැන්වූ නමුත් මේ පිළිබඳ මෙයට විසඳුමක් ලබා දී නැත. වර්ෂා කාලවලදී ප්‍රදේශවාසීන් ඉතා අසීරුවට පත්වන බැවින් වැස්ස පායා දිගු කාලයක් යනතුරුත් මේ තත්ත්වය පවතී. එබැවින් මෙයට පිළියමක් ලෙස මාර්ගය මැදින් කාණුවක් දමා ජලය පහළට ගලා යාම සලස්වා ප්‍රදේශවාසීන් මුහුණ දෙන දැඩි දුෂ්කරතාවයකට විසඳුමක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු. එතකොට මේකත් කියලා තියෙන්නේ පළවෙනි මාසේ 9 වෙනිදා සුහද කාන්තා සුබසාධක සමිතිය. ලිපිනයක් තියෙනවා අත්සන් ඔක්කොම තියෙනවා. එතකොට මේ පළවෙනි මාසේ 9 වෙනිදා. එතකොට ඊට පස්සේ මේ ඒක පළවෙනි මාසේ 9 වෙනිදා මේ කල මේ තියෙන්නේ පාර අයිනේ මුලින්ම පාස් කරපු ප්ලෑන්. ඒකට කට්ටිය විරුද්ධ වෙලා. කට්ටිය කියන්නේ ඒ අදාළ අය මම ඒක දැනුවත් කරන්නේ නැහැ කවුද කියලා. ඒක උඹලා හිතාගන්න. මේ තියෙන 5 වෙනි මාසේ 15 වෙනිදා 5 වෙනි මාසේ 14 වෙනිදා. එතකොට මේක තමයිලු මේ ප්ලෑන අනුමත කරලා තියෙන ප්ලෑන මේකලු. එතකොට මේක කිසිම දිනයක් නැහැ. මේක මම RTI එක ඉල්ලුවාට පස්සේ RTI එකෙන් හම්බුනේ මේක දෙවෙනි ප්ලෑන කියලා. එතකොට මේ දෙවෙනි ප්ලෑන පාර මැද්දෙන් ඇවිල්ලා තියෙනවා. මේක අනුමත නොකර තමයි මේක ක්‍රියාත්මක කරලා තියෙන්නේ. සභාපතිතුමාත් අනුමත නොකර කොහොමද මේක ප්ලෑනක් පාස් කරන්නේ? මේක කොහොමද සභාපතිතුමාගේ කිසිම අත්සනක්වත් කිසිම දෙයක් නැහැ. සභාපතිතුමා RTI එකේ පිළිගන්නවා මේක සභාපතිතුමා දන්නේවත් නැහැ කියලා. ඒක යට අස්සම් කරලා තියන්නේ කවුද? ඒ ඇවිල්ලා මේ ටීఓලා. බියගම ප්‍රාදේශ සභාවේ ටීஓලා දෙන්නේ අස්සම් කරලා තියෙනවා. ඒක සභාපතිතුමාව දැනු නොදැනුවත් මෙතන වැඩේ වෙලා. එහෙම කියලාද කියන්නේ? එහෙම තමයි සභාපතිතුමා ඒක පිළිගත්තා. එදා මෙතනට ආපු වෙලාවේ සභාපතිතුමා 2025 ඔක්තෝබර් මාසේ 10 වෙනිදා අපි ලියුම දුන්නාට පස්සේ එතුමා රැ ආවා. රැ ආපු වෙලාවේ කිව්වා ස්වාභාවික ජලය බහගෙන යන එකක් අවහිර කරලා දාලා තියෙනවා නම් ඒක මෙච්චර ලොකු ව්‍යාපෘතියකින් නවත්තන්න ඕනේ නැහැ. මේක ඒ කියන්නේ අනවසර බැමි ඉවාංක කරා නම් ඉවරයි කියන එක එතුමා පිළිගත්තා. ඊට පස්සේ කිව්වා ඉතින් මේ වගේ දැන් තව 10ක් කරන්න කිව්වොත් මම ඒකත් කරන්න ඕනේ. ගෝණහේනේ වතුර ගෙනල්ලත් මෙතනටත් ඇරියොත් අපි ඒත් කරන්න ඕනේ කියලා. මම කිව්වේ මට මෙතනින් එහාට සාධාරණයක් කරන්න කියලා විතරයි. එච්චරයි මං කිව්වේ හැම තැනකදීම.
මම හැම දැන් මම මේ වෙකන මීඩියා වලට ඔක්කොම කියලා තියෙන්නේ දැන් මෙතන පාස් කරා වගේ දැන් දිස්ත්‍රික් ඉංජිනේර් පළාත් පාලනයේ ලේකම්මුත් කියලා තියෙනවා නම් අපිට මෙතනින් එහාට ඇස්තමේන්තුවක් දෙන්න කියලා ඇයි මේගොල්ලෝ තාම දෙන්නේ නැත්තේ ජනවාරි මාසේ පටන් ගන්නවා කිව්වා මේකත් එක්කම පටන් ගන්න එක අප්‍රේල් මැයි වෙනකන් ඇයි යන්නේ මං අපි ඊට පස්සේ ටීఓගේ ගෙදරට යන්නද සභාපතිගේ ගෙදරට යන්නද මන්ත්‍රීගේ ගෙදරට අපිට පුරුදු නැහැ එහෙම ගෙවල් ගානේ ගිහිල්ලා පුරුදු නැහැ ඇත්තටම ලියුම් අරන් ඉතින් එහෙම ගිහිල්ලා මට මේව කරගන්න ඕනේ නැහැ ඒකයි මම කියන්නේ මට ලීගලි වශයෙන් ඔප්පු කරන්න සාධක තියෙනවා මේ ව්‍යාපෘතියටම මේක ජොයින් කරලා කරන්න. මොකද මේ වතුර පල්ලෙහාට වෙනකම්ම කානුව හදන්න කියලා විතරයි අපි කියන්නේ. අපිට ප්‍රශ්නයක් නැහැ කාගේ වතු උඩින් ගියත් අපිට මේවා කැඩුවට දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මේවලට විරුද්ධ වුණා මේවලට ඇක්ෂන් එකක් කිසිම කෙනෙක් ගත්තේ නැත්නම් ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. මෙතනින් කානුව නිසි අයුරින් දාලා දෙන්න යූ කානුව දාලා මේ ටිකට ඉතුරු ටිකට අපිට අර පල්ලෙහාට යනවා කානුව හදලා දෙන්න එච්චරයි. දැන් ඒතකොට යූ කානුවක් දාලා සාමාන්‍ය අඩි 2ක් විතර වගේ ගැඹුරයි මෙතන කානුව. එතකොට මේ අනිත් කට්ටියට ගෙවල් වලින් යන්න පුළුවන් නේද? ඒක තමයි වී කානුව දැම්මොත් යන්න බෑ. යූ කානුව දාලා ලෑලි දැම්මොත් අපිට යන්න පුළුවන්. යන්න පුළුවන්. වී කානුව එපා කියන එක තමයි මම මුලින් ඉඳන්ම කිව්වේ. ඒගොල්ලෝ මට වී කානුව දානවා කියලා මම කිව්වා වී කානුව දාලා මම කොහොමද මේක එතනින් එහාට දැන් මම ඒගොල්ලෝ වී කානුව දාලා ගියා කියන්නකො මම ඊට පස්සේ මේක යූ කරොත් යූ කානුව තව ටිකක් ගැඹුරට මම හාරන්න ඕනේ. එතකොට මේක යූ කරොත් මෙතන වී කානුව මෙතන යූ කානුව. එතකොට මෙතන වතුර රැඳෙන්නේ නැද්ද? මං අර ටිකත් හදලා දෙන්නද? මගේ ටික හදාගන්න පුළුවන් කියන්නකො මං ඉතුරු ටික ඒකයි මම කිව්වේ මේ ඔක්කොම යූ කානුව දාලා හරියට අපිට පාර හදලා දෙන්න. ඒත් ඒගොල්ලන්ට සාධාරණයක් කරා නම් අපිටත් ඒ විදිහටම කරන්න කියලා විතරයි මං ඉල්ලුවේ. දැන් මේ කියන්නේ මේ පාර කල් තියලා අපි කාමයේ කනතර යන්න පාර මේක කොන්ක්‍රීට් දාලා හැදුවා. හදලා තිබ්බේ කලින්. ඊට පස්සේ මේගොල්ලෝ අර හේ තියෙන වතුර පාරක් මේට ඉවන්න ඕනින්ද මේක හැරුවා. මං ඊටකොට කිව්වා මේක අපරාධයක්නේ. මේ ජනතුමා කිවිනවා නාස්තිය කරන්න එපා කියලා. ඒ අනිත් ආණ්ඩුවට කිව්වනේ. දැන් මේගොල්ලෝ මේ පෙනිපෙනි මේ නාස්තියන්නේ දැන් කරන්නේ මේ. කරන්නේ නේද? ඔව්. අවශ්‍ය නැති විදියට බලන්න දැන් කොච්චර වේදමද මේ. අර කඩලා දාලා කොන්ක්‍රීට් දාපු කල් දාපු ඔක්කොම කඩලා විසි කරලා දාලා. ඒ කියන්නේ යන පාරේ යන්න දුන්නා නම් වතුර ටික මෙච්චර නහත්තියක් වෙන්නේ නැහැ. නහත්තියක් වෙන්නේ නැහැ. ඔව් දැන් බෝකු ලයින් එකක් දැම්ම නම් ඉවරනේ. පොඩි බෝකු ලයින් එක මේ පල්ලමට දැම්ම නම් ඔය වංගුව හරවලා මේ වන වතුර පාරේ නක්. වතුර පාරේ යනවා. මෙච්චර මැද්දෙන් කපන්න ඕනේ. දැන් මේකෙන් බර වාහන ඇතුල් කරනත් තහනම් කරනවා. එහෙමනේ. ඒතර අපිට ගෙවල් වලට වාහන ගන්න නැද්ද? ඔව් නේද? හා? දැන් අපි බඩුව ගන්න උනොත් එimhe බර වාහනයක් එන්න එපා කියලා මේගොල්ලෝ බෝඩ් එකක් දානවලු එතන. ඒතර දාපුව අපි බඩු ගන්නේ කොහමද ගෙවල් වලට? අපි මේ අඩි දෙක දීලා තියෙන පාරට. අපේ පැත්තෙන් මෙයා මැනලා තියෙන අඩි දෙක පාරට අපි මේ ලොක් කරේ. මේ පැත්තෙන් නෑ මේ පැත්තේ තියෙන ඔක්කොම. අපේ පැත්තට තමයි අඩි දෙක තියෙන්නේ. මේ පැත්තෙන් කිසි දෙයක් දීලා නෑ. එතකොට දැන් මේ පිළිබඳව ඕගොල්ලෝ ප්‍රාදේශ සභාවේ ඉන්න මන්ත්‍රීවරුන් එහෙම දැනුවත් ආවා ඉතින් ප්‍රාදේශ සභාපතිතුමා ඒගොල්ලෝ දැවලුවා ඉතින් බල්ලේලා කිව්වා මේ අඩි දෙක වතුර මේ කියන්නේ මේවා කපන්නේ සමහරින් අනුරාධපුරේ ජලාශය කරවනවා වගේ නම් කපලා දැම්මට කමන්නේ නෑ. මේ අඩි දෙක වතුර පාරක් නෙමෙයි එන්නේ. ලොකු වතුර පාරක් එනවනේ. කානුව කොච්චර ගැඹුරට කපලා තියෙනවද? අඩි 7ක් විතර තියෙනවා. අඩි 6මාරක් විතර තියෙනවා. යටට කපලා. ඔව් අපි දැන් අපි පේන්නේ නැහැ. එහෙම. ඔව්. ඒ කියන්නේ වවාගෙන කනවා වගේ වැඩක්ද මේ වෙලා තියෙන්නේ මොකක් හරි. මොකක් හරි ඒ වගේ තමයි මට පේන්නේ නම් විදියට වැඩිලා තියෙන්නේ මේක දැන්. හරි අපි දැන් මේක අපි කිමුකෝ දැන් මේක දැන් මේ හදනවා. අදිසින් අපි ලොරියක් ගන්නකොට කඩාගෙන ගියොත් එම කවුද ඒකට කියන්නේ? ඒතර අපිට පාරකට වාහනයක් ගන්න බෑ. ජීවිත අවදානමත් වැටෙනවා එහෙම බලන්න. ඔව් ඒක තමයි කියන්නේ. දැන් මිනිහක් ගන්නෙ කොහමද? අර්ස් එකක් හරි ගන්න මිනිහක් හරි කරේ තියාගෙන මේ අරන් යන්නේ කොහමද මේ තිප්පම? මරණයක් කරා යන්නේ කොහමද? මේ කනත්තට දුන්න පාරක් මේ. පාරවල ගෙවල් වලට දුන්නේ නැහැ. මේ දුන්නේ කනත්තට. මඩි දෙකක් අපි දුන්නේත් ඒකයි මේ කනත්තට යන කනත්ත ලොක් කරගන්න දුන්නේ. මොකද මිනිහක් හරි ගන්න අපි තැම්පත් කරලා තියෙනනේ මෙතන මිනිහ. අපිත් එතන මේ අපේ මල්ලි මැරිච්ච වෙලේ 88 අර මේ කනත්තේ මෙයා කරලා තියෙනවා එතන. එහෙම නේ? ඔව්. ඉතින් ඒ අපි ඒකට කිව්වා ඒගොල්ලන්ට. ටීఓටි නම් කිව්වා මේවා කරන්න එපා. අප නාස්තියන්නේ මේ. හොඳ මේ කන්ටේනර් ගිය මේ පාරක් නෙමෙයි කැඩුවේ. අපි මේගොල්ලෝට වාහන හදනවා. එයා ලයිසන් අරගෙන. ඒ වෙලාවට ආපු වාහන නැත්නම් මේක කල්ලා දාලා තියෙනවා. දැන් මේකට අනවශ්‍යයිනේ මේක. මේක අපිට ෂුවර් නෑ. මේක ලොකු පාරයක් ගැන කඩාගෙන ගියොත් එහෙම කනත්තත් ඉවරයි. බාලයක් යන්න නෑ අපිටත් ජීවිතත් අවදාන. පොඩි එකෙක්වත් පාරට එවන්න බෑ ඊට පස්සේ. හරි ගොඩක්. කඩවත මේ පාරක් මැදින් කාණුවක් කපනවා. මේ මොකද්ද මේක පිළිබඳව මේ රටේම දැන් ආందోලනයක් මවලා තියෙනවා. මොකද්ද මෙතන වෙලා තියෙන ප්‍රශ්නේ? ඇත්තටම කිව්වොත් මේක ස්වාභාවිකව වතුර ගලාගෙන යන, ඒ කියන්නේ දැන් වැඩි වතුර ගලාගෙන යන තැනක් තියෙනවා. ඒ කියන්නේ ඉස්සර ඉඳන්ම අපි පොඩි දවස්වල ඉඳන්ම මේකේ වතුර ගලාගෙන යන තැනක් තියෙනවා. ඒක හරස් කරලා, ඒ පාර හරස් කරලා පොඩි බැමි කෑල්ලක් එකම එක කාන්තාවකගේ ගේකට යනවා කියලා එයා ඒක මේ නවත්තලා තිනවා. ඒ වතුර පාර අවහිර කරලා තියෙනවා. ඒතර ඒකින්ද දැන් අවුරුදු 2කමාරක විතර තිස්සේ ඒ වතුර එක එතන පිරෙනවා. ඒ බැම්ම හින්දා තමයි වතුර ටික පිරෙන්නේ. එතකොට ඒක ඒ බැම්ම කඩනවා හෝ අයිනෙන් කානුවක් දානවා හෝ නොකර පාර මැද්ද කඩලා, ඒ කියන්නේ පාර හදලා තියෙන පාර කඩලා පාර මැද්දෙන් තමයි කානුවක් දාන්නේ.
ඒතර කවුද මේක සම්බන්ධයෙන් මේ පිළිබඳ තීරණ අරගෙන තියෙන්නේ? මොකද්ද මේ ප්‍රාදේශ සභාවෙන්ද නැත්නම් මධ්‍යම ප්‍රාදේශ සභාවෙන් කියලා තමයි ප්‍රාදේශ සභාවෙන් තමයි මේකේ තීරණේ අරන් තියෙනවා කියන්නේ. හැබැයි ප්‍රාදේශ සභාවේ ටීఓ කෙනෙක් තමයි මේකට මේ කියන්නේ මූලිකත්වය අරන් තියෙන්නේ. හැබැයි මේක මුලින් ප්ලෑන් එක තියෙනවනේ. ප්ලෑන් එකට පිටින් තමයි මේ වැඩේ කරන්නේ. මේක ඇවිල්ලා මේ දෙවෙනි ප්ලෑන් එකට උල් කරන්නේ. හැබැයි ඒකේ සභාපතිතුමා කිසිම අත්සනක්වත් සභාපතිතුමා දැනුවත් නැහැ කියලා මම RTI එකක් ඉල්ලුව වෙලාවේ RTI එකේ පැහැදිලිවම තියෙනවා සභාපතිතුමා ඒ පිළිබඳ දැනුවත් නැහැ කියලා. එතකොට මේක සභාපතිතුමාටත් නොදැනුවත්වම වෙන වැඩක් කියලාද කියන්නේ? සභාපතිතුමා මුලින්ම දන්නවලු මේක මේ පාර අයිනෙන් යන කානුවක් කියලා. පාර අයිනෙන් යන එකක් කියලා. හැබැයි සභාපතිතුමා දන්නේ පාර මැද්දෙන් මෙච්චර ගැඹුරට කානුවක් කැපෙනවා කියලා. සාමාන්‍යයෙන් අර කෙරවලට ගිහිල්ලා බැලුවහම මටත් වඩා උසින් කානුව කැපිලා තියෙනවා. ඒ තරම් ලොකුවට කානුව කැපිලා තියෙනවා. අර ගිහිල්ලා බලන්න පුළුවන් එතන. එතකොට දැන් මේ ආණ්ඩුවේ සභාපතිවරුන්ට එතකොට මැති ඇමතිවරුන්ට නොදැනුවත්ව මේක පාලනය කරන වෙන අදිසි හස්තයක් තියෙනවා කියලාද ඔබ කියන්නේ? මම හිතනවා ඒක. ඉතින් දැන් මාර වැඩක් නේ. ඔයා කියන විදිහට බලන් යනකොට මේ සභාපතිතුමා දන්නේ නැත්නම් කොහොමද සභාවේ වෙන තීන්දුව තීරණ වෙනස් කරන්නේ? ඒ වගේ කාන්තාවක් කවුරු හරි. ඔව් ඒක තමයි අපිටත් තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ මට RTI එකෙත් තියෙන්නේ අපි ඒක පිළිබඳවත් ඇහුවම ඒකට කිසිම RTI එකේ දැන් මේ තොරතුරු පිළිබඳව ඒ කියන්නේ අපි විස්තරයක් ඇහුවානේ. දැන් ආයෙ ලියුමක් දුන්නා අපි මේ තොරතුරු පනතේ මේකේ වැරද්ද. හැබැයි ඒකට කිසිම පිළිතුරක් අපිට මේ තාක් ලැබුණේ නැහැ. දිස්ත්‍රික් ඉංජිනේරත් අපිට කිව්වා මෙතනින් එහාට දැන් මේ වතුර ටික මෙතනින් ගෙනල්ලා නවත්තනවා. මේක මෙතනින් එහාට මුකුත් නැලු මෙතන මේ කපලා තිබ්බත් මෙතනින් එහාට කරන්නේ නැති කතාවක් තමයි කියන්නේ. ඔය ප්‍රදේශයේ සමහරක් කට්ටිය කියන ඉතින් මෙතනින් එහාට කරන්න දෙන්නේ නැහැ කියලා. එතකොට මේ වතුර ටික මෙතනින් ඇවිල්ලා නිකන් අතාරිනවා. මෙච්චර ගැඹුරට මුලින්ම අපිට වී කානුවක් දානවා. වී කානුවක් අඩි 2ක් 3ක් ගැඹුරට වී කානුවක් දැම්මොත් අපි ගෙදරට යන්න බෑනේ. ඒතකොට ඒ ගැන කතා කරාම අපිට මේ පාර අයිති නැහැ කියන. පාර අයිති නැති වෙන්න ඒක නම් ඉතින් මම ඇත්තටම ලීගලි දන්නේ නෑ. පාර අයිති නැති එක හරිය ඒනට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා යෑම් මේ නිදහසට බාධා කරන්න බෑ කියලා. ඔව්. මේක ඇවිල්ලා පොදු සුසාන භූමියට යන පාර. මෙතන තියෙන කනත්ත ඒකට යන පාර තියෙන්නේ. හැමෝටම පොදු පාරක් මේක. මේ කියන්නේ කාටවත් තනි අයිතියක් තියෙන පාරක් නෙමෙයි. ඔව් ඒක හින්දා අපිට කතා කරන්න පුළුවන් හින්දා කතා කරේ මේ දැන් මෙතනින් එහාට කරන්නේ නැලු අපි ඒක ගැන කතා කරපු හින්දා ඉතින්. කතා කරපු හින්දා කරන්නේ නැහැ කියලා සභාපතිතුමාද කිව්වේ නැත්තම් සභාපතිතුමා නෙමෙයි. මේ ඒ කියන්නේ මේක සභාපතිතුමාටත් ඉහළින් ඉඳන් පාලනය කරන අතිශය හස්තයක් තියෙනවා. ඒ කියන්නේ මේ ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරුන්ගේ ප්‍රාදේශ සභා පාලනය කරන්නේ වෙනස් අදිසි හස්තයක් කියලා ඔයා කියන කතාවේ හැටියට අපිට නම් පේන්නේ. ඔව් මටත් ඉතින් එහෙම තමයි හිතන්න වෙන්නේ. ඒ කියන්නේ සභාපතිතුමාටත් වැඩි ඉහළින් ඉතින් කවුරු හරි ඉන්න නැති සභාපතිතුමාත් දැනුවත් නැත්නම් මේක එතකොට දැන් මම කතා කරන්නේ ලීගලි. يعني මට තියෙනවා සාක්ෂි තියෙනවා. මම සාක්ෂිත් ඇතුව කතා කරන්නේ. එතකොට මේක පාර කපපු වෙලාවේ මුල්ම අධියරේ පස් ටිපර් 20කට වඩා අරන් ගියා. එතකොට ඊට පස්සෙත් කපලා පස් අරන් ගියා. කොහෙද කියලා කවුරුත් දන්නේ නැහැ. ඒක ගැන හෙව්වා. එතනින් එහාට මුකුත් නැහැ. ඒ කියන්නේ පස් ටිපර් ටික අරන් ගියේ කවුද? ඒ කියන්නේ ඔය මේක බාරගත්ත කොන්ත්‍රාත් එහෙමද අර කියන්නේ ටී වල කොහොමරි අන්තිම දවසේ ඔව් මේක මෙතෙන්ට නෙමෙයි අතෙන්ට වෙනකන් කපපු දවසේ අපි නවත්තන්න කියපු දවසේ අපි ප්‍රාදේශ සභාවට ගිය දවසේ අන්තිමටම ටීఓ ඉතින් ගියෙත් ඒ පස්ටිපරේ එක තමයි නැගලා ගියේ. ඒ කියන්නේ ඒගොල්ලොත් එක මොකක් හරි ලැබෙන්දියාවක් තියනවා කියලා ඕගොල්ලන්ට තේරෙනවද? එහෙම එකක් ඉතින් තේරෙනවා. එහෙම එකක් තියෙනවා. තව විශේෂ මොනවා හරි තියනවද මේ ගැන කියන්න? ඉතින් දැන් මෙතනින් එහාට ඉතින් හදන්නේ නැහැ කියන එක තමයි කියන්නේ. අපිට මේකයි අපිට ඇත්තටම ගැටුම් ඇති කරගන්න ඕනේ නැහැ. අපිට නවත්තන්න උමනාවකුත් නැහැ. නවත්තන්න බැලුවා නවත්තන්න බෑ. මම කියන්නේ අපිට සාධාරණයක් කරන්න මෙතනින් එහාට මේ එන වතුර ටික හරියට මෙතන යූ කාණු දාලා අපිට අතන පල්ලෙහා කාණුවට වෙනකන් හදලා දෙන්න එච්චරයි අපි ඉල්ලන්නේ. දැන් ඔයා කතාවේ හැටියට අපිට නම් තේරලා යන්නේ මේ සභාපතිතුමාගේ හිතවතෙකුට ඒ උවමනා ටික විතරක් හදලා අනිත් ටික හදන්නේ නැහැ වගේ තත්ත්වයක් තියෙනවා කියලා. ඔව් සභාපතිතුමා නම් මම හිතන්නේ මේ ගැන දැනුවත් කියලා. මොකද එයා දැනුවත් නම් එයා ඒ කියන්නේ අපිත් එක්ක කතා කරපු විතර බොන්න දැනගන්න විදියක් නැහැ නේ. මොකද දැන් ඒගොල්ලෝ විපක්ෂයේ ඉන්නකොට කියනවා ඒක හැම වෙලේම සභාපතිවරුන්ට මන්ත්‍රීවරුන්ට චෝදනා එල්ල කරන්නේ. ඒකට ආණ්ඩු පක්ෂයට ගියාම ඒගොල්ලෝ නොදැනුවත්ව වැඩක් වෙන්න බෑනේ. ඔව් ඒක ඇත්ත. තේරෙනවද? එතකොට දැන් මෙතනින් ඇතුලේ වෙන දේවල් ඇත්තටම අපි දන්නේ නැහැ. අපි දන්නේ මෙතන කතා වෙන ටික ඒ ටික තමයි. ඇත්තට ලීගලි වශයෙන් හැමදේම දැන් තොරතුරු සොයාගැනීමේ පනත යටතේ මං ඉල්ලපු හැමදේම එතකොට පරස්පර විරෝධී මේවා. ඔවුනත භාෂාවෙන් තමයි තොරතුරු සොයාගැනීම් පනත යටතේ උත්තර දීලා තියෙන්නේ තෝනත භාෂාවෙන්. ඔව්නේ. ඔව්. එතකොට දැන් ඔයාලා මේ පිළිබඳව අල්ලස්සා දැන් මෙතන මහජන මුදල් අභාවිතාවක් කළා කියලා මොනවා හරි පැමිණිල්ලක් එහෙම ගොනු කරලා තියෙනවද අල්ලස්සා දූෂණ කොමිෂන් සභාවට? නෑ තාමට නෑ. ඉදිරියට කරන්න බලාපොරොත්තු එහෙම වෙනවද? අපි බලමු. තව විශේෂ මොනවා හරි තියෙනවද